මේ වෙලාවේ අපි ඊයේත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විදියට වාර්තා කරන ලැබුවා මේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මාවිලාවරු සොරවේ යම්කිසි හානිදායී මට්ටමකට ළඟා වී ඇති බවත් ඉතින් වෙරුගල් ප්‍රදේශයට තමයි මේ තත්ත්වය බලපාන. ඉතින් වෙරුගල් ප්‍රදේශයේ ජනතාව ඒ වාරි කලාප වාරි ප්‍රදේශ සහ ජලය ගලා යන ප්‍රදේශ වලින් තාවකාලිකව ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. පවතින තත්ත්වයේ එකම ඊයේ රාත්‍රියේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විදියට ප්‍රදේශයේ ජනතාව දැනුවත් කරන ලැබුවා. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට අපි වාර්තා කරලා තියෙනවා මේ පිළිබඳවත් අඛණ්ඩවම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු සියලු නිලධාරීන්ට එම ස්ථානවල අපි වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙම මාවිලාරු සොරවේ දැනට ජලය ඊට සොරවුවට උඩින් ගලා බසින බවත් සහ යම් කිසි ප්‍රදේශවල යම් සොරවී යම් ස්ථානවලින් යම් කිසි හානිදායී මට්ටමක් ඇති බව අපිට වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව එම වාරි කලාපවල ජලය ගලා යන ප්‍රදේශවල ජනතාව තාවකාලිකව එම ස්ථානවලින් ඉවත් වීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඉතා ඉක්මනින් කඩිනමින් එම ප්‍රදේශවල තාවකාලිකව එම ජනතාව ඉවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. අපි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ තියෙනවා 117 දුරකථන ඔස්සේ තවදුරටත් තොරතුරු දත්ත යවත්කාලින කරගත හැකි වෙනවා. රසත සිසාරා විශ්වාසයේ සන්නාමය රසත